මේ පැතිවල දේවාල සීන් එක තියෙනවද නැහැ? නැසහතිකම දන්නේ නැතිද? දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕන අපේ යහපතට. ඒවා තියෙන්න ඕන අපේ සුභ සිද්ධියට. ඇත්ත පොල් ගහලා තියෙන ජීවිතේට නැතුව ඇති මං හිතන්නේ. දැන් ඕම් පොල් ගහලා තියෙන කට්ටිය මතක් කරගන්න ඕන හොඳ. මොනා කියලාද පොල් ගහලා තියෙන්නේ? විභාගයක් පාස් යන් කියලා ජීවිතේට පොල් ගෙඩියක් ගැහුවද? පින්නතුනි ගහන පොල් කන්ද ඔළුවේ තියාගෙන ගිහිල්ලා පින්නතුනි පොල් ගෙඩිය පාත් වෙනකොට තව ටිකක් තදට වදිනවා. කියනවනේ පින්නතුනි මක බෑවියන් කෙලවියන් හැප්පියන් පොඩිවයන් කැඩියන් බිඳියන් විනාශවයන් කොරවයන් කියලා කියන්නේ ඔය මිරිස් ආහාරමේ අඹරනවා නේද? මං කියන්නේ සම්බෝල මාළු පින්න වලට අඹරන්නේ නෙමෙයි හොඳේ. ඔය දේවාල වල ගිහිල්ලා අඹරන්නේ මොනකටද මිරිස් අඹරන්නේ? මේ පින්නතුනි මස් මාළු නොකාපේ වෙලා ගිහිල්ලා අඹරනවා. මොනා කියලාද? ගොළු වෙන්නලු. කොර වෙන්නලු. පින්නතුනි අනේ ගොංකා මතක තියාගන්න ප්‍රභාකරන්ට මිරිස් සම්බරන්න එකෙක්වත් හිටියේ නැද්ද? නම ඇත්තම යහන් අබාම්බරන්න මේ ගිහිල්ලා හිතේ තියෙන වෛරය ක්‍රෝධය ඒක වෙනවනම් තව කමකුත් නැහැ. පිට වෙන්නේ මොකද්ද? බුදුරු දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනස මුල් කරගෙන මනස පෙරටු කොටගෙන භාස්සතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මනසේ තියෙන්නේ මොකද්ද? කියනවනේ හැඳි ගෑවිලම් ඵලයව කියලා. සමහරු කියන්නේ නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. සමහරු කියනවා තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕනලු. කවදාවත් ඕවා කියන්න එපා පින්නතුනේ. අපි කාට හරි කටක් කරලා අයහපතක් පැතුවොත් ඒවා කවුද විඳින්න ඕනේ? ඒවා පින්නතුනේ අපි විඳින්න ඕනේ. කටක් කරලා කාට හරි දොසක් පැතුවොත් කවුද ඒක විඳින්න ඕනේ? දොසක් පතන්න නැතුව ඉන්න තියෙන එකම ආත්මය පින්නතුනේ මනුෂ්‍යාත්භාවය.